ඔන්න අදත් හැමෝම ආදරයෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. අද මම අරගෙන ආවේ ඇත්තටම කිව්වොත් මේ දවස්වල මගේ life එක ගත වෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක share කරගන්න. මේ වීඩියෝ ක්ලිප්ස් වලින් නම් ඇත්ත පෙන්වන්නේ මේ මම උදේම සෙන්ටර් එකට ගිහිල්ලා ඉන්න එක. ඔන්න ඔහොම ඉඳි එක දවසක් ඉතින් මෙයාට බින්ජු යන්න වෙනවා. ඔව් ගත්තට ඉතින් බිව්වේ නම් අතන කිව්වත් නාර කැමැත්තකි. මේ තියෙන්නේ තවත් දවසක්. දැන් එළවනවා මේ. මොකද යන්න ඕන? හා? එදා නම් ඉතින් අපිට කන්න අරන් දුන්නේ වැට් ඉන්ස්ට්‍රක්ටර් තමයි. එයාගේ බර්ත්ඩේ එක තිබ්බ හින්දා අපිට ට්‍රීට් එකක් විදිහට කිස් අරන් දුන්නා. නෑ ඔබ අනිත් අතට දීප කටේ තියෙන පෙපාට දෙන්න ඕන. මොකද? ඒතකොට යාළුවාට මේ මොටිවේෂන් එක. අනවන්නේ මෙහෙම ඉන්නේ. ඊළඟට කලින් එන්න. මොකද යුනේ හැමෝම බලන්න. මාරු ලොකු ගල්. අනේ මගේ නැතේ කටයිනේ. අපි මේ දෙයක් දැක්කම මට විතර ඒකම තමයි දැක්කනේ. මේ තියෙන්නේ ඊනව දවස. අඩුව අපගේ තියෙන මේක මේක. අඩුව තියෙන අපගේ
යන්න බැලුව බෑ ආයි බලන්න මට අනිත් අතට දෙන්න මම බලනවා. රාමසාම් ෆෙස්ටිවල් එක නිසා අපිට නංගි කෙනෙක් ඉස්සල්ම අටලප්පංගම් කරන් ආවා. මටත් එක්ක දාන්න. ඊට පස්සේ ඊනක දවසේ තවත් නංගිලාගයක් තාවට ලප්පහඟක් ගන්න මයිව මේ ඇවිල්ලා අපිට මල්ලි කෙනෙක් දුන්න ට්‍රීට් එකක්. දැන් ඉතින් ඔයාලා හිතන ඇති නේද ඉන්ස්ට්‍රක්ටිං කියන්නේ කනවයි බොනවයි විතරමයි කියලා. ඇත්තටම එහෙම නෙමෙයි තියෙන්නේ. කනවයි බොනවත් තමා ඒත් අපිට වඩා කඩා ඊට වඩා ඉන්නවා. රෑදිගොඩ හරියේ අර ඊළඟ දවස්වලටත් වඩා රෑ ගොඩක් හැරගෙන පේපර්ස් බහන එක තමයි ආයේ. අපි ගමන යන්න ගියොත් ඊටත් ඕන ඉතින් අපිත් එක්ක යන්න. ඊට පස්සේ ඉතින් තරහ වෙලා ඇඟිලා ඉන්නවා. ඔත් අපිට එක්ක යන්න දෙනවද? මේ තියෙන්නේ අපි මේ සතිය ටිකක් ඇවිදලා ටිකක් ෆර්නිචර් ටිකක් බැලුවා ගෙදරට අවුරුද්දත් එක්ක. හීල්ස් එකට දැන් මෙතන
මේ තියන්නේ තවත් දවසක ලර්නර්ස් එකේ ප්‍රැක්ටිස් එකට යන්න. ඔන්න ඔහොම තමයි මේ සතිය දෙක ගත වුණේ. එහෙනම් ලැබෙන සතියේ අලුත් ලොග් එකක් එන ගමන් තියෙන්නේ. ඔයාලත් බලන්නකො මොකක්ද කියලා. එහෙනම් ලැබෙන සතිය යමු.